ආයුබෝවන් රස්මිල ප්‍රෝ අපි ගාව තියෙන්නේ මොන වගේ එනර්ජි මීටර්ද මොන වගේ ප්‍රොටෙක්ටර්ද කියලා ඕගොල්ලෝ නිතර අහනවා. ඒ නිසා තමයි අපි ගාව තියෙන ප්‍රොටෙක්ටර් සහ එනර්ජි මීටර් වර්ග ඔයාලට පෙන්වන්න හදන්නේ. දැන් එතකොට අපි ගාව තියෙන පුංචි වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එක තමයි මේක. මේකේ අපිට බලා ගන්න පුළුවන් ඇම්පියර් එකයි වෝල්ටේජ් එකයි විතරයි. මේකේ ප්‍රොටෙක්ෂන් නම් සුපිරියටම තියන්න පුළුවන්. මේකේ ඇම්පියර් 60 සහ ඇම්පියර් 40 එනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා মাল্টি ෆන්ක්ෂන් ප්‍රොටෙක්ටර් එක. මෙන්න මේක ඇම්පියර් 63 එන්නේ. මේකෙත් ප්‍රොටෙක්ෂන් සුපිරියටම තියාගන්න පුළුවන්. මේකෙත් පෙනුම මේ වගේ තමයි තියෙන්නේ. ඊගාවට අපි ගාව තියෙනවා Wi-Fi মাল্টি ෆන්ක්ෂන් ප්‍රොටෙක්ටර් එක. එතකොට මෙන්න මේකෙන් 2 හරි ස්මාර්ට් ලයිෆ් හරි ඇප් එකක් හරහා ඔයාලට මේකේ ඩීටේල්ස් ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. මේකේ data බලා ගන්න පුළුවන්, රෙකෝඩින් බලා ගන්න පුළුවන්. එතකොට ප්‍රොටෙක්ටර් එකත් මේකේ තියෙන නිසා ප්‍රොටෙක්ෂන් තියන්නත් පුළුවන්. ඒ වගේම මේක කලර් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඒකෙම අනිත් එක මේකේ black and white ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. මේකෙත් ප්‍රොටෙක්ෂන් ටික තියාගන්නත් පුළුවන්. 2 හරි ස්මාර්ට් ලයිෆ් හරි ඇප් එක හරහා ඔයාලට එනර්ජි මොනිටරින් කරන්න සහ මේකේ කිලෝවොට් කොච්චරක් පාවිච්චි කරලා තියෙනවද, කවදද පාවිච්චි කරලා තියෙන්නේ, කොයි මාසෙද, කොයි දවසේද, කොයි අවුරුද්දේද වගේ විස්තර බලා ගන්න පුළුවන්. ඊගාවට අපි ගාව තියෙනවා Wi-Fi MCB එක. මේකත් ප්‍රොටෙක්ටර් එකක් විදිහටත් වැඩ කරනවා. මේකේ සෙටින් අපිට හදන්න පුළුවන්. හැබැයි මේක ඩිස්ප්ලේ එකක් එන්නේ. අපිට මේක ෆෝන් එකෙන්ම තමයි බලා ගන්න වෙන්නේ. 2 හරි ස්මාර්ට් ලයිෆ් හරි ඇප් එක හරහා. අපි ගාව තියෙන මේ හැම Wi-Fi ඩිවයිස් එකක්ම Alexa, Google Assistant එක වැඩ කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඔන්ලයින් බලන්න සහ ඔන්ලයින් එක ක්‍රියාකාරකම් කරන්න හරිම ලෙහෙසි. ඊගාවට අපි ගාව තියෙනවා Thomson 6-in-1 එනර්ජි මීටර් එක. මේක ඩිස්ප්ලේ එක කොහොමද එන්නේ කියලා බලා ගන්න බෑ. අපි මේක පවර් කරලා නැහැනේ. ඉතින් ඒ නිසා බොක්ස් එකේ තියෙන විදිහට අපි බලමු. මේ තියෙන බොක්ස් එකේ තියෙන මේ විදිහටම අපිට මේකේ එනර්ජි බලා ගන්න පුළුවන්. වෝට්ස්, කිලෝවොට් අවර්ස්, වෝල්ටේජ්, හර්ට්ස්, ඇම්පියර්, පවර් පැක් මේකේන හයම බලා ගන්න පුළුවන්. මේ ඩිවයිස් ඔන් කරලා සෙටින් හදන වීඩියෝ එකක් එහෙමත් නැත්නම් වෙනත් එක්ස්පෙරිමන්ට් කරන වීඩියෝ එකක් ඕගොල්ලන්ට අවශ්‍ය නම් yes we need කියලා කමෙන්ට් කරන්න. මොකක්ද අවශ්‍ය ඩිවයිස් එකක් කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලෝ අපිව හැමදාමත් දිරිමත් කරන්න ලයික් ෂෙයාර් කමෙන්ට් කරනවානේ. අදත් ඒ සපෝට් එක දෙන්න. හෙටත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.